ඔයාලගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයකට තමයි තවත් දින කිහිපයකින් ඔයාලා මුහුණ දෙන්න ඉන්නේ. මේ කාලය තුල ඔයා මොන විදිහටද වැඩ කරන්නේ, ඔයාගේ කැපකිරීම කොහොමද කියන එක මත තමයි ඔයාගේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න ඔයාලට පුළුවන් වෙන්නේ. A-level විභාගය කියන්නේ ඔයාගේ ජීවිතයේ මාවත තීරණය කරන විභාගය වෙනවා නොඅනුමානයි අනිවාර්යෙන්ම. ඉතින් මේ විභාගයට හරියට මුහුණ දීලා ඒ විභාගයේ ජයග්‍රහණය කරන්න කොහොමද කියලා වීඩියෝස් මම මීට කලින් ගොඩක් ගෙනල්ලා තිනවා. ඉතින් ආදරණීය නංගිය මල්ලියේ මේ හැම වීඩියෝ එකක්ම ඉතින් ලකුණු ගන්න කොහොමද, අවසාන ටිකේ වැඩ කරන්න ඕන කොහොමද කියලා දැනගන්න ඕන ඒ වීඩියෝස් බලන්න. මේ විනාඩි කිහිපේ ඔයාගේ ජීවිතය වෙනස් කරන විනාඩි කිහිපයක් වෙයි. ඊයේ මල්ලි ඔයාලා මේ ගෙවෙන හැම විනාඩියක් ගානේ ඔයාලා ලං වෙනවා ටික ටික විභාගයට. මේ විභාගය කියන්නේ ඔයාලගේ ජීවිතයේ වැදගත්ම විභාගය. මේ විභාගයෙන් පස්සේ ඔයාට ඔයාගේ ජීවිතය ඔයා මොන මාවතක් ඔස්සේ ඉදිරියට යනවද, එහෙම නැත්නම් කොයි පැත්තටද ඔයා යොමු වෙන්නේ කියලා ඔයාගේ ජීවිතය තීරණය කරන තීරණාත්මක සම්දිස්ථානයක් වෙනවා. ඉතින් ඔයා මහන්සි වෙන්න ඕන මේ කාලය ඇතුළතදී. මොකද මේක තමයි ඔයාගේ ජීවිතයේ වැදගත්ම විභාගය. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ අම්මගේ තාත්තගේ සතුට බලාපොරොත්තු ඒ අය පවා බලාපොරොත්තු වෙනවා ඔයාගේ ඉදිරි අනාගතේ සාර්ථක වෙනවා නම්. ඉතින් ඇත්තටම ඔයා පවා කැමති ඔයාගේ ජීවිතය සැපවත් කරගන්න, ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න, ඔයාට ලස්සන ජීවිතයක් ඉස්සරහට ගත කරන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔයා මේ මහන්සි වෙන්නේ. ඒක නිසා මේ දවස් කිහිපේ පුරාවට, තවත් දින කිහිපයක් පමණ ඉතුරු වෙලා තියෙන මේ දින කිහිපේ පුරාවට ඔයා හරියට වැඩ කරන්න ඕන. මහන්සි වෙන්න ඕන, කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන. මේ වගේ වීඩියෝ එකක් බලන්න විතරක් පොඩි ටයිම් එකක් තියාගෙන අනිත් දේවල් වලින් මිදිලා, ෆෝන් එකකින් මිදිලා ඔයා ඉන්න ඕන වැඩෙත් එක්ක, ඔයාට තියෙන්න ඕන වැඩේ පිළිබඳවම අවධානයක් විතරයි. වෙනත් සම්බන්ධතා හෝ වෙනත් දේවල් පිළිබඳව ඔයා අවධානය දුන්නොත් සම්පූර්ණයෙන්ම ඔයාට අර විභාගයට තියෙන අවධානය සහ ඒ අවබෝධය ඔයාට වැඩත් එක්ක ඉන්න ඒ වටපිටාව නැති වෙලා යනවා. ඔයාගේ අවධානය ගිලිහෙනවා. ඒක නිසා මේ වෙලාවේදී ඔයා ඉන්න ඕන ඔයාගේ වැඩත් එක්ක. ඔයා වැඩේට බැහැලම ඉන්න ඕන. තේරුණාද? කියන්නේ වැඩ කරන්න, නිදහසේ කරන්න. ඒක මේ කලබල වෙලා අනේ අම්බෝ මේ කරන්න ඕන කියලා කලබල වෙන්න ඕනේ නැහැ. තේරුණාද? නිදහසේ හරියට කරන්න ඕනේ. කලබල වුණොත් කිසිම දෙයක් කරගන්න බෑ. දැන් සමහර අය ඉන්නවා අයියෝ මට මේ කාලෙදී මේ පාඩම ඔක්කොම බලලා ඉවර කරන්න බෑනේ කියලා. හැබැයි ඔයා හරියට දවසක් දෙකක් තුනක් අරගෙන එක පාඩමක් හරියට කරොත් ඒ පාඩමට අදාළව එන ලකුණු ටික ඔයාට ඔක්කොම ටික හරියට ගන්න පුළුවන්. ආ නැද්ද? ওই විදිහට ඔයා පාඩම් 6ක් 7ක් බලාගත්තත් ඔයාට ඒ ටිකෙන් එන ඒවට උපරිම ලකුණු ගන්න පුළුවන්. ඒක නිසා කලබල වෙන්න එපා කිසිම වෙලාවක. කලබල වෙලා පාඩම් වලින් චුට්ට බලාගත්තොත් එහෙම මොකද වෙන්නේ? බැරි වෙනවා ඔයාට හරියට මුහුණ දෙන්න. ඒක නිසා ඔයා කලබල නොවි හරියට වැඩ කරගන්න. මේ දවස් ටිකේ කරන්න ඕන කලබල වෙන්න එක නෙවෙයි, හරියට වැඩ කරන එක. ඒක නිසා ඔයාගේ ජීවිතයේ මේ වැදගත්ම අවස්ථාව මේ දින කිහිපය හරියට වැඩ කරන්න. වෙනත් දේවල් වලින් මිදිලා ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න ඔයාට උවමනාවක් තියෙන්න ඕන. ඒ වෙනුවෙන් ඔයා මේ දවස් ටිකේ වැඩ කරන්න. තේරුණාද? මොකද ඔයා වෙනුවෙන් දෙන්නෙක් බලාගෙන ඉන්නවා අනිවාර්යෙන්ම. ඒ තමයි වගේ අම්මයි තාත්තයි. වෙන කවුරුත් නැහැ. සමහර විට වෙන කවුරුත් නැහැ අපේ සාර්ථකත්වයේ වෙනුවෙන්. තේරුණාද? ඒක නිසා අපේ සාර්ථකත්වයේ වෙනුවෙන් බලන් ඉන්න ඒ දෙන්නව, අපේ චූටි කාලේ ඉඳලා හදාගත්ත ඒ දෙන්නව සතුටින් තියන්න, එයාලව සතුටු කරන්න පුළුවන් වෙන්නේ අපේ අනාගතය අපි නිර්මාණය කරගත්තොත් විතරයි. ඒක නිසා එයාලා වෙනුවෙන්වත් ඔයා වැඩ කරන්න. ඔයා හිතන්න ඕන ඔයා ගැන. තේරුණාද? ඔයාගේ අනාගතේ මම කොහොමද ඉස්සරහට යන්නේ, මම මේක කරොත් මෙන්න මේ තැනට යන්න පුළුවන්, මම මෙන්න මේ වගේ ඉස්සරහට යන ඔයාට තියෙන ඕන ප්ලෑන් එකක්, ටාගට් එකක්. තේරුණාද? ඒ වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕන. ඔයාට පුළුවන් මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්න අනිවාර්යෙන්ම. ඒ නිසා ඔයාගේ ජීවිතේ මේ ගත කරන මේ ගෙවෙන හැම විනාඩියක්ම වැදගත්. විභාගයේ වෙනුවෙන් එක ලකුණක් හරි වැඩි කරගන්න. ඒක නිසා එක විනාඩියක්වත් අපත යවන්න එපා. ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න මේ හැම විනාඩියක්ම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. තේරුණාද? ඒකයි මම කියන්නේ. මට කියන්න ඕනේ කිසිම වෙලාවක කිසිම විනාඩියක්වත් නිකන් අපතේ යවන්න එපා. අර පරාක්‍රම බාහුව රජතුමා කියනවනේ වතුර බින්දුවක්වත් යවන්න එපා කියලා ප්‍රයෝජනයට නොගෙන මහ සයුරට. අන්න ඒ වගේ තමයි. අද එක විනාඩියකුත් විභාගයේ වෙනුවෙන් එක ලකුණක් හරි වැඩි කරගන්න පුළුවන් ටයිම් එකක්. ඒක නිසා ඒ තරම් වටිනවා විනාඩියකුත්. ඒක නිසා මේ හැම විනාඩියකම වැඩක් කරන්න. එහෙම කියලා එක දිගටම වැඩ කරන්න ඕනේ නැහැ. වැඩ කරලා විවේකයක් අරගෙන වැඩ කරන්න. එහෙම වැඩ කරන්න. අපතේ යවන්න එපා නිකම් බොරුවට. විශේෂම දෙයක් කියන්න ඕනවා වැඩ කරලා ෆෝන් එක නම් ගන්න එපා. එහෙම වුණොත් ඔයාගේ මතකය යනවා. තේරෙනවද? ඒකින්ද මතකය තියාගන්න.
ෆෝන් එක නිතර භාවිතා කරන්න එපා. එක වෙලාවක දෙවතාවක වගේ පොඩි ටයිම්යක් භාවිතා කරාට කමක් නැහැ. නිතර ඔබන්න එපා. මේ පැය එකමාරක් වැඩ කළා පොඩ්ඩක් ෆෝන් එක බලනවා. පැය 3ක් වැඩ කළා ආයෙ ෆෝන් එක බලනවා. එහෙම සැරින් සැරේ බලන්න එපා. අර එක වෙලාවක හෝ දෙවතාවක තුන් වතාවක හරි පොඩි ටයිම් එකක් තියාගෙන අදාළ වැඩ පමණක් කරගන්න. තේරුණාද? එහෙම නැතුව ෆෝන් එකේ නම් නිතර කාලය ගෙවන්න එපා. ඒක සාර්ථක වැඩක් නෙවෙයි. සමහරු ඇති තාමත් වැඩ පටන් ගන්න මහා කාලයක් නැති අය. එහෙම අය හිතන්න එපා අනේ මට කරගන්න බැරි වෙයි අනේ මං කොහොමද කරගන්නේ කියලා කලබල වෙන්න එපා. ඒ තමයි මම කියන්නේ හිමීට ඔයාට පුළුවන් විදිහට ඔයා කරගන්න. තේරුණාද? ඔයාට ඒ තුනකට යන්න බැරි නම් ඔයා S3ක් C3ක් B3කට හරි try කරන්න. ඔයා ඒක උපරිමයෙන් try කරන්න. ඔයාට එතකොට ඊට පල්ලෙහා මට්ටමකට හරි යන්න පුළුවන්. තේරුණාද? මොකද A level විභාගයට ඔයා සමත් වෙන එකත් වටිනවා. තේරුණාද? ඒක තමයි ලංකාවේ තියෙන ලංකාවේ පිළිගැනීම. A level විභාගයේ පාස් වෙන එක. තේරුණාද? ඒක නිසා ඒ තැනට ඔයා යන්න උත්සාහ කරන්න. එතනින් එහාට ටාගට් තියෙන අය එතනින් එහාට යන්න ඕනේ අය. ඒකට මහන්සි වෙන්න. ඔයාලට පුළුවන් මේ කෙටි කාලයක් ඇති. තේරුණාද? ලොකු ගමනක් යන්න ඇති. ඒක නිසා හරියට වැඩ කරොත් ලොකු ගමනක් යන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා වැඩ කරන්න තමයි ඕනේ. වැඩ නොකර කරන්න බෑ. තේරුණාද? සමහර අය පාඩම් කරනවා ඇති. කටපාඩම් කරනවත් ඇති. විශේෂයෙන්ම කියනවා කටපාඩම් කරනවට වඩා පාඩම් කරන්න කමක් නැහැ. කියවලා තේරුම් ගැනීම කරන්න. තේරුණාද? යම් සිදුවීමක් හෝ මොකක් හරි දෙයක් ඒක තේරුම් ගන්න ඔයා මනසින් අවබෝධ කරගන්න. කලබල වෙන්න එපා. විවේකයෙන් කියවලා තේරුම් අරගෙන ඒක ලියන්න. ප්‍රශ්න වලට උත්තර ලියන්න. ලියන එක කරන්න ඕන. මොකද ඔයා විභාගයට ගිහිල්ලා කටපාඩම් දෙන්නේ නැහැ. ඔයා කරන්නේ ලියන එක. තේරුණාද? ඔයාගේ මතකයට දාගත්ත දේවල් ඔයා ඒ වෙලාවට එළියට අරගෙන ලියන එක තමයි ඔයා කරන්නේ. ඒක නිසා ඔයා හුරු වෙන්න ඕනේ. ඔයාගේ මතකයෙන් දේවල් එළියට ගන්න. කටපාඩම් කරන දේවල් හෝ මොනවාම හරි. ඔයා නැවත මතක් කරන්න ඕන. ප්‍රශ්න ඒකයි මම කියන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ කියලා. ලියන එක කරන්න ඕන. ලියලම හුරු වෙන්න ඕන. ඒ හුරුව නැති වුණාම බෑ. තේරුණාද? ලියන්න. ඒක නිසා ලියලා හුරු වෙන්න. එහෙම නැත්නම් ප්‍රශ්න වලට උත්තර මතක් කරන්න. ඒක ප්‍රැක්ටිස් එකක් වගේ ඔයා කරන්න ඕන. ඔයා දැන් කරන්න ඕනේ අර එක්සෑම් එකේදී ගිහිල්ලා ඒ වෙලාවේදී ඒකට මුහුණ දෙනවා වගේම ගෙදරදී ඒකට ට්‍රේනින් වෙන එක. ඒකනේ අපි මේ කරන්නේ. මේ කාලෙදි කරන්න ඕන අපි ප්‍රැක්ටිස් වෙන්න ඕන. පුළුවන් තරම් පේපර්ස් කරලා ප්‍රශ්න වලට උත්තර ලියලා ඔයාට පුළුවන් ඒ කැපකිරීම කරන්න. මේ කැපකිරීම කරනවා කියලා මේ රෑ එළි වෙනකන් ඇහැරගෙන නිදාගන්නේ නැතුව නිදි මරාගෙන මේ කකුල් සංවල කකුල් දාගෙන වතුරේ එහෙම ඕනේ නැහැ. නිදාගන්න. අනිවාර්යෙන් පැය 5-6ක් නිදාගන්න. ඒ ඇරුණම ඉතුරු ටයිම් එක හරියට මැනේජ් කරගෙන වැඩ කරන්න. ඒකයි වෙන්න ඕන. තේරුණාද? මොකද නිදිමත නැතුව මොකුත් කරන්න බෑ. මොකද අපි අර කරන වැඩ ටික ඔක්කොම මතක හිටින්නේ නිින්දෙදි. ඒක නිසා සමහර අයගේ නිදා ගන්න ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. සමහර අය රැයට වැඩ කරලා උදේට වැඩ කරනවා වෙන්න පුළුවන්. කමක් නැහැ. ඒත් කමන්නේ නැහැ. පැය 5-6ක් නිදා ගන්න අනිවාර්යෙන්. තේරුණාද? ඒක පොඩ්ඩක් ඔයා අඳුරු අලුවර වාතාවරණයක නිදාගන්න එක හොඳයි. නැත්තම් අපේ අර නිින්දේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ රැයට නිදාගන්න කියන්නේ. ඒ නිසා නිදාගන්න ටයිම් එක හරියට නිදාගන්න. ඒක භාග පැයක් දෙකක්. සමහර අය ඉන්නවා පැය දෙකක් නිදාගන්නවා පැය දෙකක් ඇහැරෙනවා. ආයෙ පැය 3ක් විතර නිදාගන්නවා ආයෙ පැය එහෙම. සමහර අය දවසට පැය දෙකයි නිදාගන්න. හොඳ නෑ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න එපා. තේරුණාද? නිදාගන්න අර ටයිම් එකේ වැඩ කරන්න. මොකද ඇත්තටම සමහර අය බැන්නට කාලෙමදි එක්සෑම් එකට ගෙලවා හරියට වැඩ කරන්න ඔයාට කාලය ඇති. එහෙම එකක් නැහැ. තේරුණාද? මොකද ඇත්තටම සෙකන්ඩ් ට්‍රයි කරන අයට පවා සෙකන්ඩ් ට්‍රයි කරන අයටත් මාස 7ක් විතර ලැබුණානේ. සබ්ජෙක්ට් එක මාරු කරපු අයට නම් පොඩි අවුලක් තියෙනවා. අවුලක් කියන්නේ ඒකත් මාස 7යි. එහෙම කෙනෙක් සබ්ජෙක්ට් එක මාරු කරනවා නම් සෙකන්ඩ් ට්‍රයි කරන කෙනෙක් හරි තර්ඩ් ට්‍රයි කරන කෙනෙක් හරි අර කලින් අවුරුදු එයාට ලැබිච්ච අවුරුදු දෙකේ හරියට වැඩ කරගෙන නැති අය. තේරුණාද? ඔයාලා බොරුවට තරහ ගන්නවත් කේන්ති ගන්නවත් ඔයාලා අවශ්‍ය නැහැ. තේරුණාද? ඒ නිසා ඔයාලා ඒ ගැන හිතන්නත් එපා. ඔයාලා හිතන්න එපා විභාගේ කල්යයිද මේ විභාගේ කල් යනකම් කල්යයි කියලා වැඩ කරන්න නැතුව ඉන්නවා සමහර අය. ඒකයි මම මේ කතාව කියන්නේ. විභාගේ කල් යනකම් බලන් ඉන්න එපා ආදරණීය නංගි මල්ලි. ඔයාලා වැඩ කරන්න. ඔයාලට පුළුවන් මේ ගමන යන්න. වැඩ කරොත් බැරි දෙයක් නැහැ. මේ තියෙන පොඩි කාලේ හරි වැඩ කරොත් ඔයාලට ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන්. තේරුණාද? ඒක නිසා ඔයාලගේ ජීවිතේ වෙනස් කරන කාලය තමයි මේ ගෙවෙන්නේ. විනාඩියක් හරි. බොරුවට මේ අයියෝ අපිට කාලෙ මදි කියලා ඒකාට බයින්න මැසේජ් කරන්න කමෙන්ට් කරන්න යන විනාඩියකුත් ඔයා වැඩ කරගත්තා නම් ඔයාට කොයිතරම් නම් ඔයාට ලාභයක්ද?
ඒක වීඩියෝවලට බැන කමෙන්ට් දානවට වඩා ඒ ගෙවෙන හැම විනාඩීකම වැඩක් කරගත්තා එක ලකුණක් හරිවට එකතු කරගන්න තිබ්බා තේරුණාද ඒක නිසා මොකද ඒක මම හොඳටම දන්නවා මොකද මම වැඩ කරෙත් අන්තිම මාස දෙකේ ගේමක් ගහලා තමයි මම එක්සෑම් පාස් වුණේ කැම්පස් යන්න පුළුවන් ඒක මට කරන්න පුළුවන් නම් ඇයි ඔයාට බැරි ඒකයි මම කියන්නේ මම කැමති නැහැ ළමයි ඔයාලා මට බැහැ කාලය මදි කියලා කියන කතාවට එහෙම වෙන්න එපා වැඩ කරොත් පුළුවන් ඔයාලගේ වෙලා තියෙන්නේ ඔයාලා කම්මැලි වෙලා සහ ඔයාලට මේ කලබල වෙලායි මං කියන්නේ ප්‍රධානම දේ තමයි කලබල වෙන්න හොඳ නැහැ. ඔයාලට හරියට ප්ලෑන් එකක් තියෙන්න ඕන වැඩ කරන්න ඕන කොහොමද කියලා. මම වැඩ කරපු විදිය ගැන ප්ලෑන්ස් ওই වීඩියෝස් එම මගේ YouTube channel එකේ තියෙනවා මම කියලා තියෙන්නේ මම වැඩ කරපු විදිය මේ අන්තිම මාස දෙකේ. ඒක නිසා ඔයාලට පුළුවන් නම් ඒ බලලා මොන හරි අවබෝධයක් ගන්න මුකුත්ම අදහසක් නැති අය. එහෙම නැත්නම් ඔයාලා වැඩ කරගෙන යන අය නම් හරියට වැඩ කරගෙන යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ප්ලෑන් එකට ලස්සනට වැඩ කරගෙන යන්න. මේ වෙලාවේදී වෙන්න ඕන අන්න ඒකයි. තේරුණාද? ඒක නිසා වැඩ කරන්න අනවශ්‍ය දේවල් බල ඔය මේ දවස්වල යනවා නේද එක වීඩියෝස් අර කාලෙමදී විභාගේ කල්ලේ යනවා මේවා. ඒවට නම් කාලේ වැය කරන්න එපා. ඒක බොරුවක්. තේරුණාද? මොකද ඔයා මහන්සි වුණොත් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. තේරුණාද? මොකද ඇත්තටම මට දුකයි ළමයි ඒවට දාලා තියෙන කමෙන්ට්ස් දැක්කහම අපරාධනේ මුම් මේ කාලේ වැය කරන්න එක විනාඩියක් හරි කියලා. තේරුණාද? මොකද එක විනාඩියක තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. තේරුණාද? ඒක නිසා ළමයි මේ ගෙවෙන්නේ ඔයාලගේ ජීවිතේ. ඔයාලගේ ජීවිතේ ඔයා හරව ගන්න මාවත තමයි මේ ගෙවෙන්නේ. මේ හැම විනාඩියක්ම ඔයා වැඩ කරන්න ඕන. තේරුණාද? ඒ නිසා දැම්ම යන්න. දැම්ම ගිහිල්ලා වැඩ පටන් ගන්න. උඹලට පුළුවන්. මගේ උන් ටිකට පුළුවන් අනිවාර්යෙන්ම. මේ ලංකාවේ ඉන්න අපි හැමෝම ඉගෙන ගන්න ඕන. ලංකාවේ ඉන්න උඹලා මගේ උන් අපි හැමෝම ගොඩ යන්න ඕන. අපි හැමෝම ඉගෙන ගන්න ඕන. ඒක නිසා හැම විනාඩියකම වැදගත් වැඩක් කරන්න. ඔයාලගේ ජීවිතේ ඉස්සරහට යන්න. අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන්. අනිවාර්යෙන්ම මේ ගේම ගහන්න ඕන. ඔයාලගේ අම්මගේ තාත්තගේ සතුට වෙනුවෙන්, ඔයාගේ ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන්, ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔයා මේ ගේම කොහොම හරි වින් කරන්න ඕන. උඹලට පුළුවන්. ජය වේවා. අමාරු ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න.